මේ වීඩියෝ එකෙන් අපි කතා කරමු අද ෆ්ලුයික් 50 සීරීස් එකේ තර්මෝමීටරයක් ගැන. මේක 50 සීරීස් එකේ 51 2 කියන තර්මෝමීටර් එක. මේක ඉතාමත් ඇකියුරසි තර්මෝමීටර් එකක්. මොකද මේකේ ප්‍රෝබ් එක අපිට කෙලින්ම ඒ ටෙම්පරේචර් එක අවශ්‍ය ඒරියා එක ටච් කරන්න පුළුවන්. මුලින්ම ඔන් කරගන්න යුනිට් එක ඔන් කරගන්න පුළුවන් මේ ග්‍රීන් කලර් බටන් එකෙන්. දැන් මේ ඔයගොල්ලෝ දකින්නේ ඒ අපි ටෙම්පරේචර් ගන්න එකේ මිනිමම් ටෙම්පරේචර් එක සහ මැක්සිමම් ටෙම්පරේචර් එක බලන්න පුළුවන්. ඒ බටන් එක ක්ලික් කරලා දැන් ඔය මැද තියෙන බටන් එක ක්ලික් කරාට පස්සේ යුනිට් එකේ සෙල්සියස් කෙල්වින් ෆැරන්හයිට් විදියට අපිට ඒක චේන්ජ් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ පර්පල් බටන් එක ක්ලික් කරාට පස්සේ ඒක හෝල්ඩ් කරගන්න පුළුවන්, සේව් කරගන්න පුළුවන්. ඒ වගේම විශේෂ පොයින්ට් එකක් තියෙනවා. මෙතෙන්දී අපි මේක යූස් කරන්න කලින් ගේජ් එක හොඳ තත්ත්වයේ තියෙනවද කියලා බලන්න පුළුවන්. ඒ තර්මෝ ප්‍රෝබ් එක අතින් ටච් කරාට පස්සේ අපේ හියුමන් බොඩි හීට් එකට ඒකේ ටෙම්පරේචර් එක වැඩි වෙනවා. ඔයගොල්ලන්ට දැන් බලන්න පුළුවන්. එහෙම වැඩි වෙච්ච ටෙම්පරේචර් එක දැන් බලන්න වැඩි වෙන ටෙම්පරේචර් එක 33.56 ඒ වගේ වැඩි වෙන. ඊට පස්සේ අපි ඒක අතින් අතෑරියට පස්සේ ටෙම්පරේචර් එක අඩු වෙනවා. එහෙම තමයි ඕනෑම තර්මෝමීටරයක් අපිට චෙක් කරගන්න පුළුවන් හරි වැලියු පෙන්නනවද කියලා. හරිද? එතකොට මෙතන විශේෂ පොයින්ට් එකක් විදිහට කියන්න ඕනේ ඕනෑම ඉන්ස්ට්‍රුමන්ට් එකක් අපි යූස් කරන්න කලින් අනිවාර්යෙන් බලන්න ඕනේ ඒක කැලිබ්‍රේටඩ් කියලාද, කැලිබ්‍රේටඩ් ඩේට් එක එක්ස්පයර් වෙලාද නැද්ද කියලා. මේකෙත් යූස් කරන්න කලින් ඒක බලන්න ඕනේ. මෙතන මේ සුදු පාට ටැග් එකේ ගහලා තියෙනවා ඒක කැලිබ්‍රේටඩ් ඩේට් එක සහ ඩියු ඩේට් එක දෙකම. මේ තර්මෝකපල් එකේ තියෙන විශේෂත්වය තමයි මෙතෙන්දී අපි ප්‍රෝබ් එක හයි කරන්න ඕන. උඩ කොටසට ඔය දැන් හයි කරලා තියෙන්නේ ඒක ටයිප් K ප්‍රෝබ් එකක් වෙන්න ඕන. ඒක තමයි අපි HVAC ෆීල්ඩ් එකේ ගොඩක් යූස් කරන්නේ. මේ දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඒ ප්‍රෝබ් එක සෙට් කරන විදිය යුනිට් එකට. එහෙම ඒක සෙට් කරලා තර්මෝමීටර් එක ඔන් කරලා ඊට පස්සේ අපිට මේක ගොඩක් යූස් කරනවා අපි සුපර් හීට් සබ් කූලින් ගන්න යුනිට් වල, පයිප් වල ටෙම්පරේචර් එක මෙෂර් කරන්න, සර්ෆස් ටෙම්පරේචර් එක, ඩක්ට් වල ටෙම්පරේචර් එක මෙෂර් කරන්න, මෝටර් බෙයාරින් ටෙම්පරේචර් මෙෂර් කරන්න. ඒ වගේ අවස්ථාවල තමයි මේ තර්මෝමීටර් එක යූස් කරන්නේ. ඉස්සරහට මම අපේ යුනිට් එකක සප්ලයි එයා ටෙම්පරේචර් එක ගන්න වීඩියෝ එකකුත් අප්ලෝඩ් කරන්න. මම හිතනවා අද වීඩියෝ එකත් ඔයගොල්ලන්ට වැදගත් වෙන්න ඇති කියලා. දිගටම රැඳී ඉන්න අපේ පේජ් එකත් එක්ක ෆලෝ කරන්න, ලයික් කරන්න. ඒක තමයි තියෙන්නේ. ඉස්සරහට ගොඩක් වැදගත් වීඩියෝස් අප්ලෝඩ් කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් සුබ දවසක් සියලු දෙනාටම.